අද මම හොයාගෙන ආවේ ලංකාවේ තියෙන පුදුම හිතෙන තැනක්. මේ තමයි මහියාගනේ සොරබොර වැව. හැබැයි මේක රජ කෙනෙක් හදපු වැවක් නෙමෙයි. මේක තනි මිනිස්සෙක් තමන්ගේ හයියෙන් ගලක් කපලා හදපු විශ්ම කර්මයක්. අදත් ඉර එළිය වැටිලා. තවත් දවසක් පටන් ගත්තා. රජවාසලට පරක්කු වෙන්න හොඳ නැහැ. අදත් හොඳම බුලත් මිටිය තෝරලා අරන් යන්න ඕනේ රජතුමාට. මේ යෝධ ඇඟට මොන මහන්සියක්ද? යමන් බුලතා උදේ රාජකාරියට. මේ ටිකත් කාලෙම යන්න. රජවාසල රාජකාරියට යෝධ හයිය ඕනෑනේ. උඹේ අතින් ඉව්වම කොහොමත් මේ යෝධයාට හයිය එනවා මැනිකේ. මේ ඇති මම කාලා පිටත් වෙන්න. මේ කොලේ හොඳටම පැහිලා. කිසිම අඩුපාඩුවක් නැහැ. රජතුමාට මේ වගේ සරු බුලත් තමයි අරන් යන්න ඕනේ. අද ගමන ටිකක් ඉක්මන් කරන්න ඕනේ. රජතුමා බුලත් වෙනකම් මඟ බලාගෙන ඉති. මේ බුලත් ටික පරිස්සමට ගෙනියන්න ඕනේ. මේ මහ පොළව හරිම සරුයි. රජතුමාගේ දැහැමි පාලනය නිසා මුළු රටම බතින් බුලතින් පිරීලා. ඔන්න මාලිගාවටත් ආවා. පරක්කු නොවී මේ බාරදීපු රාජකාරිය ඉවර කරන්න ඕනේ. ගැමුණු නිරිඳුන්ගේ බුලත් මෙහෙම පස්සේ ලැබුණු විවේකයේදී මහියංගන උතුරු දෙසට ඇවිදගෙන ගිය බුලතාගේ දැස ගැටුනේ කවුරුත් නොදැකපු මහා අපූරු නිම්නයක දසුනක්. මේ යෝධ ගල් කඳු දෙක. මේක තමයි තැන. මේ කඳු දෙක යා කරලා දැම්මක් බැන්දොත් ගව් ගණනක් තියෙන මේ මහා කුඹුරු යායම බොහොම සරුසාරව අස්වද්දන්න පුළුවන්. ඔහොම හිතපු බුලතා නිකම්ම හිටියේ නෑ. ඒ සිතුවිල්ල ඇත්තක් කරන්න එයා වැඩට බැස්සා. විශ්වාස කරන්න. මහා පස්කඳු තනියම හාරලා අයින් කරමින් බුලතා මේ යෝධ වැව බඳින මහා කර්තව්‍ය ආරම්භ කළා. මහා පොළව හාරලා ඉවරයි. දැන් තියෙන්නේ මේ වැවේ හදවත හදන එක. මේ මහා කළුගල සිදුරු කරලා මම සොරවුව කපනවා. ඔහකම් මේ වැවට පණ එන්නේ නැහැ. දවස් කිහිපයක් ඇබුලත මේ මහා වැවේ වැඩ කටයුතු නිමා වැවට වතුර පිරීගෙන එද්දී ඒ දිහා බලාගෙන හිටපු බුලතාගේ සතුට නිම්හිම් නැති වුණා. දේවයන් වහන්සේ මම පොඩි වැවක් බැන්දා. එය බැලීමට පැමිණෙන ලෙස මම ඔබ වහන්සේගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. බුලතාගේ ආරාධනාව පිළිගත් ගැමුණු නිරිඳුන් මහා සිවුරඟ සේනාව පිරිවරාගෙන මේ වැව බලන්න පැමිණියා. මේ මහා දියකඳ දැකපු රජතුමාගේ සතුට දෙගුණ තෙගුණ වුණා. බුලතා ඔබට මෙම වැව සැදීමට සහාය වූයේ කවුරුන්ද? රජතුමනි, මට සහාය වූයේ මගේ උදැල්ලන්, කූඩයන්, කටුව සහ මිටියත් පමණයි. දරුවෝ නුඹගේ ඉතා හරබර වාරි කර්මාන්තය ගැන මම ඉමහත් සතුටට පත්වීමි. රට ජාතිය දියුණුවට හා මතු පරම්පරාවට නුඹගේ මේ වැව් කර්මාන්තය පිහිටවන්නේ. මේ මහා කර්තව්‍ය දැකපු රජතුමාගේ මුවින් පිට වුණ ඒ හරබර වැව තමයි කාලයත් එක්ක සොරබොර වැව බවට පත් වුණේ. ඉතින් ඒ මොහොතේ අතිශයින් සතුටට පත් වුණු ගැමුණු නිරිඳුන් තමන්ගේ උර පැලති වටිනා රන්මාලය ගලවා බුලතා යෝධයාට පැළඳුණා. ඒ විතරක් නෙමෙයි, ගම්වරයෙකුත් ප්‍රදානය කළා.